මේක උඩ ගියානේ. අනිවාර්යෙන් ගන්න. ඩිෆෙන්ඩර් එකක් ගෙනව ළමයි. ඒක නම් ඇත්තටම මේ මං ආතල් එකට ගත්ත එකක්. ඔය සමහර අය මට කියනවානේ මේ මුතුගල සර් මේ දැන් ඉස්තුරු කරන්න පස්සේ මොකද ඩිෆෙන්ඩර් පදියේ. නේද? අවුරුදු 45 50ක් වෙලා ඩිෆෙන්ඩර් බදලා මට ඉස්පිරිතාලේ යනවා ඊට පස්සේ. මේ දත් තියෙන කාලේ මස් කන්නේ. මොකද? පස්සේ බැරුව යනවා. මගේ නම් මට ඔක දැන් එදා මං උදේ නේ Facebook ගියා බං මං නිමවටු දවසේ. මම එනකොට මං දැක්ක කළු පාට ජිප් එකක් තියෙනවා. ඒකේ ගැම්මක් තියෙනවා ඈ. මම උඩ ඩිෆෙන්ඩර් කොහමද හොය හිටියේ අර ටිකක් අර පරණ හින්දා ගත්තේ නෑ. ඊට පස්සේ මේක අලුත්ම brand new 25. urban කියලා කියන්නේ ඔය P400 HSC කියලා තියෙනවා උඩම grade එක. අවතනෙන් එහාට ගන්නෑ. හරිද? මේක මෙහෙම යනකොට දැක්ක අම්මට. හොඳයි. මේ ඊට පස්සේ මම 10ට විතර කෝල් එකක් දුන්නා. මම බලන්න එනවා කියලා කිව්වා. ගියා සෙට් වුණා. ගත්තා. ඒක කරේ. කට්ටිය අහලා තිබෙන අනිත් ජිප් එකක්වත් දීලා නැහැ. ඒවා තියෙනවා මගේ ළඟ. V8 එකක් තියෙනවා V6 box ඔක්කොම තියෙනවා. මේක මේ ආතල් එකට මම මේ ගත්තේ. ඉස්සරහට තියෙනවා. ඇයි මම මේ කියන්නේ? ආස හිතෙන්ද කියන්නේ. නැත්නම් ඉතින් හැබැයි ඔය ඩිෆෙන්ඩරේ නම් ගොඩක් කට්ටිය ළඟ නෑ. මම හිතන්නේ ලංකාවට 5ක් 6ක් ඇත්ත. ගොඩක් මම දැක්කේ නෑ. දැකලත් නෑ. කොහොම හරි performance මරුවා. නියම යුරෝපියන් වෙහිකල් එකක් විතර තියෙනවා. අර අපි හිතනවානේ ටිකක් ගෑස් වෙනවා වගේ නෑ. මොන මං කැමතිම එකක් දැන් මේක. මාරම වටිනවා. මම ඉස්සර මං V8 එක ගත්තා. දැන් V8 එක මම වයිෆ්ට දීලා තියෙන්නේ. මේ ඒක දුන්නා. ඒක දෙන්න හේතුව දැන් ඒක ආපහු මට පදින්න දැන් ගන්න අමාරුයි. දැන් ඒකේ පිටිපස්සේ තමයි අපි දුවලා යන්නේ. දුවයි පුතයි අර ඩිකිය ඒගොල්ලන්ගේ සෙල්ලම් ගෙදර. දැන් ඒක මම කොහේ හරි ගන්නවා කියන්නේ ඒකේ තියෙනව අස් කරන්න මම දන්නෙත් නෑ. ඒ ඊට වඩා ලේසි ඒක ඒගොල්ලන්ට දීලා තියෙන එක. අනිත් එක නම් තියෙනවා. මේ ඔකේ ඉස්සරහ ඩිෆෙන්ඩර් කියලා සිල්වර් කලර් දාලා දෙනවනේ. ඒ අකුරු කළු පාටයි. කළු පාටින් තියෙන්නේ. මම අර ස්ටිකරයක් දැන් අර පේන්නේ කළු පාටින් තියෙනවා. කළු පාටින් මේවලා තියෙනවා. ගන්න. අනිවාර්යෙන් ගන්න. දැන් මේ මොහොතේ මේ වටිනාකම මම හිතන්නේ ලක්ෂ 900ක් වගේ. ලක්ෂ 900කට කිට්ටු ය 880 ඒ වගේ තමයි අපි එනවා මිත්‍රවරුනි සංසේචනයට කලංකය මත අනේ ඒකේ මේ අර හයිට් කන්ට්‍රෝල් තියෙනනේ කොහේ හරි ඕෆ් රෝඩ් එහෙම යනකොට වාහනේ උස්සන්න පුළුවන් ඕෆ් රෝඩ් යනවා කියන කොහේ හරි තැනක යට වදිනවා කියන වාහනේ ඉස්සේ. මම පොඩි ආතල් එකක් ගන්නවාද අපි සමහර කොල්ලෝ දන්නේ නැහැ. මගේ පර්සනල් ස්ටාෆ් එකේ මම දැන් උන් ඉන්න තැන ෂේප් එකේ ස්විච් එක මොනිටර වාහනේ උඩ. අර මේක උඩ ගියානේ. මං එන ආතල් එක ගත්ත දවස් ටිකේ. හරිද? අනිත් එක මැක්සිමම් ස්පීඩ් 240ට ගියා.